දෙවැනි දවසේ උදෑසන ඇස් ඇරෙනකොටම ජනේලෙන් පේන්නේ මීදුමෙන් වහනු කඳු. වැස්ස ටිකෙන් ටික වැටෙන සද්දේ වගේම පාට මල් අතරින් හමන සීතල සුලකට ඒ උදේ තවත් ලස්සන වුණා. වැස්සෙන් තෙමුණු කොළ මල් පෙතිවල රැඳෙන වතුර බින්දු බලනකොට හිතට දැනුනේ පුංචි සැනසීමක්. සමහර වෙලාවට සතුට කියන්නේ මෙන්න මේ වගේ නිහඬ ලස්සන මොහොතක් විතරයි කියලාත් හිතෙනවා. රසවත් උදේ කෑමක් එක්ක දවස ආරම්භ කරලා තේ කෝප්පේ අන්තිම උණුසුමත් එක්ක උදේට සමු දීලා අපි අපේ ගමන යන්න ආයෙත් පටන් ගත්තා. පොසොන් පෝයට කලින් දවසේ බණ්ඩාරවැල නගරය වෙනකට වඩා සියුම්මානව දැනුණා. පාර දෙපස සූදානම් වෙන සැරසිරි, මිනිස්සුගේ කාර්යබහුල බව, ඒ අතරින් අපි කඳුකරේ සිසිල් වාතාවරණය විඳිමින් ඊළඟ මතක හොයාගෙන ගමනේ ඉදිරියට ගමන් කළා. බණ්ඩාරවැල කතුකරයේ සිසිල් සුළඟ අතර අපේ ඊළඟ නැවැත්වීම වුණේ බණ්ඩාරවැල මහමෙවුනා භාවනාසපුව. එතනට ඇතුළු පළවෙනි මොහොතේම දැනුනේ හිත නිහඬ වෙන කාලයක් සෙමින් ගලා යන වගේ හැඟීමක්. මහමෙවුනාවට ඇතුළු වෙන්න කලින් තාත්තා මට රෝස මල් අරන් දුන්නා. ඉතින් මම ඒ මල් අපේ ආසනීය පවුලේ හැමෝටම එකම අයත් බෙදා දුන්නා. ඊට පස්සේ අපි හැමෝම එකට බුදුන් වහන්සේට මල් පූජා කරලා නිහඬව වන්දනා කළා. ඒ නිහඬ බව අතර හිතත් ටිකෙන් ටික සැහැල්ලු වෙනවා වගේ දැනුණා. ඔයාලා මෙහි එනවා නම් මං හිතනවා දවල් වරුවක එනවට වැඩිය උදේ වරුවක හරි රාත්‍රී වෙලාවක හරි අනිවාර්යෙන් මේක බලන්න එන්න කියලා. ඒ වගේම මෙතනින් ඔයාලට පොත් මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. අසපුවට ළඟා වුණ මොහොතේම දැනුනේ වචන වලින් විස්තර කරන්න බැරි තරම් නිෂ්කලංක හැඟීමක්. කඳු අතර පිහිටලා තියෙන මේ පින්බිමට ආපු හැමෝටම මනස සංසුන් කරගන්නත්, භාවනාව සහ බුදුදහම ඉගෙන ගන්නත් අවස්ථාවක් ලැබෙනවා. හැම තැනම තිබුණේ සරල, නිහඬක, සාමකාමී වටපිටාවක්. ඒ සාමකාමී වටපිටාවෙන් මිදිලා මෙන්න මේ යාළුවෝ ටිකත් හම්බලා අපි අපේ ගමන ආයෙත් යන්න පටන් ගත්තා. තාත්තා ආයෙත් වාහනය පන ගන්නවා. ඊළඟට අපේ ගමනාන්තය වෙන්නේ නුවරඑළිය. ඉතින් බලමු අපි අද දවස නුවරඑළිය ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් යන පාරේදී හෙට පොසොන් පෝය වුණත් අදත් අපිට දන්සල් වදින්න අවස්ථාව ලැබුණා. ඉතින් මුලින්ම රස කුමඩු කෑල්ලක් කාලා පස්සේ අපිට උණු කොත්තමල්ලි කෝප්පයක රස විඳින්නත් අවස්ථාව හම්බ වුණා. අතරමඟ නවත්තලා මග තිබ්බ කඩේකින්
අපේ තාත්තා අඹ අරගෙන දුන්නා. ඉතින් අපි ඒවත් අරගෙන අපේ මේ ලස්සන ගමන යන්න පටන් ගත්තා. කඳු අතරින් වංගු ගන්න පාරවල්, ජනේලෙන් ඇතුළට එන සීතල සුළං, ඒ වගේම මීදුමෙන් වැසුණු දර්ශන, මේ හැම දෙයක්ම පසු කරගෙන අපි හෙමින් නුවරඑළියට ලං වුණා. අන්තිමේදී අපි නුවරඑළියට ළඟා වුණා. හැම පැත්තක්ම හරිම නිස්කලංකයි. ඉතින් අපි ක්‍රෙකරි වලට ආවට පස්සේ අපි ගෙදරින් සූදානම් කරන් ආපු උදේ ආහාර වේල අපි ක්‍රෙකරි වැවේදී ගත්තා. පුංචි විවේකයෙන් පස්සේ මම දම්පාට මල් වලින් හැදවුණු ඒ ලස්සන මාවත දිගේ සෙමින් නැවිත්තා. මම මේ දම්පාට මල් අතරින් සෙමින් නැවිදිනකොට අපේ පවුල හැමෝම බිම වාඩි වෙලා hina වෙමින් කතා බහ කරමින් හිටියා. ඒ මොහොත හරිම සාමාන්‍යයි. ඒත් හරිම වටිනවා. කිසිම ඉක්මනක් නැතුව එකිනෙකාගේ අදහස් විඳගනිමින් ගත කළ ඒ පුංචි වෙලාව තමයි මේ ගමනේ ලස්සනම මතකයන් වලට එකතු වෙන්නේ. දැන් අපි ටික වෙලාවක් නතර වෙලා ගෙගරි වැවේ ලස්සන බලමුද? මෘදු හිරු එළිය වැව මත දිලිසෙනවා. සිසිල් සුළඟ හෙමින් හමනවා. වලාකුළු කඳු මුදුන් අල්ලගෙන හෙමින් ගමන් කරනවා. හැම මිනිසෙක්ම තමන්ගේ ලෝකවල ලස්සනට ජීවිතය ගත කරනවා. දැන් අපි මේ යන්න හදන්නේ ගෙගරි වැවේ ප්‍රධාන උද්‍යාන පැත්තට. මේ පැත්තට ආවහම කරන්න ආසම වැඩේ තමයි මෝටර් බෝට්ටු වේගෙන් ගමන් කරන හැටි බලන් ඉන්න එක. ඒ විතරක් නෙවෙයි, විවිධ මල් ආරොක්කු වලින් හැදවුණු අලංකාර රටා, සත්තුන්ගේ හැඩෙන්නට නිර්මාණය කරපු මල් සැරසිලි, හැම තැනකම මල් වල ලස්සන කලාවක් දකින්න පුළුවන් මෙතනට ආවහම. මේ සීතල කාලගුණයත් එක්ක තාත්තා අපිට පොටැටෝ චිප්ස් ගෙනත් දුන්නා. ඉතින් අපි ඒවත් රස විඳලා කපා කර ඉද්දී ඔන්න වැස්සක් පටන් ගත්තා. වැස්ස ටිකෙන් ටික වැඩි වෙද්දී අපි උණුසුම් කැෆේ එකකට කොට වුණා. පිටත වැස්ස හිමින් වැටෙන අතරේ ඇතුළේ තිබුණේ හරිම උණුසුම් වටපිටාවක්. අපි පොඩි ස්නැක් එකක් එක්ක උණුම උණු නෙස්කැෆේ කෝප්පයක් රස වින්දා. මේ වගේ ලස්සන මතක ගොඩක් එකතු කරගෙන අපි ආයෙත් බණ්ඩාර වෙලා යන්න පිටත් වුණා. ටිකෙන් ටික අඳුර වැටෙද්දී කඳු අතුරින් පෙනෙන පුංචි ගෙවල් වල ආලෝක එකින් එක දැල් වෙන්න පටන් ගත්තා. දුර ඈත බලද්දී ඒව හරියට අහසේ දිලිසෙන තරු වගේ. ඉතින් අද දවසේ අපේ සුන්දර ගමන මෙතනින් අවසන් වෙනවා. සමහර ගමන් අවසන් වුණත් ඒ මතකය හිත ඇතුලේ දිගටම ජීවත් වෙනවා. මේ ලස්සන මතකයන් එක්ක අපි නැවත හමු වෙමු. මං අදට ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.